මට ඔබතුමාගෙන් පෞද්ගලිකව අහන්න කාරණාවක් තියෙනවා මේ මොකද අපිට මේ දවස් ටිකේම දුරකථන ඇමතුම් රාශියක් ඇවිල්ලා සහ අපිට එන කමෙන්ට්ස් වලින් සඳහන් වෙන විශේෂ කාරණාවක් තියෙනවා මේ දින කිහිපෙම අපිට අහන්න දකින්න ලැබුණ ප්‍රවෘත්ති වලින් නොයෙකුත් දරුවන් නොයෙක් තැන්වල දමා ගිහිල්ලා එහෙම නැත්නම් දරුවන්ට වද හිංසා පමුණුවලා එහෙමත් නැත්නම් නොයෙකුත් දේවල් කරලා ඊට පස්සේ පවුල් පිටින් විනාශ කරපුවා අපි දැක්ක එක එක්කෙනාව මරලා විසි කරපුවා ඒ වගේ ගොඩක් දේවල් ගැන ඒක ගැන මොකක්ද කියන්නේ ඇයි මෙහෙම හේතුව කියලා අපෙන් ගොඩ දෙනෙක් ඇහුවා. අතර මේක හොඳ ප්‍රශ්නයක් අපිට අපේ මේ වැඩසටහන ආරම්භ කරන්න. වචන තුනකින් කියන්න පුළුවන්. මේ පෙන්වන්නේ එක සිද්ධියක්. මම දෙයක් කිව්වහම ඒක සබාධාමෙන් නැත්තම් දෙවියෝ අස්පනා අපිට පෙන්වන වැඩි කල යන්න කලින්. ඔබට මතකද මම පහුගිය දවසක බොහොම තදින් දෝෂාරෝපණය කරා ලිවින් ටුගෙදර්. ඔය තියෙන්නේ ගැද. ඔය තියෙන්නේ ගැද වෙලා මම දැක්කා මටත් ওই ප්‍රශ්න කිව්වම මම පොඩ්ඩක් හොයලා බැලුවා. සමහර අය විවාහ වෙලා නැහැ. ඔය තියෙන්නේ ගැද. හරි. තව ඉස්සරහට තව දේවල් බලාගත්තා ඒකේ මේ සම්පූර්ණ ගෞරවය නෙමෙයි ඔකට කියන අගෞරවයනේ. අගෞරවයේ අයිති විය යුත්තේ අන්තර්ජාලයට රූපවාහිනී වැඩසටහන් කර නැත්තන්ට. මොකද හැම තැනම අපේ කෙල්ලොන් උලුප්පලා පවුඩර් තට්ටු නාවලා මූණු වෙනස් කරලා අමුතුම සෙට් එකක් පෙන්වුවා හෙළුවෙන්. අර අපේ ගැම දැරියෝ ගිහින් විනාශ වෙලා දරුවෝ හදාගත්තා. දැන් එයාලා අම්මලා වෙන්න සූදානමක් නැහැ. දැන් ඕනේ ආයෙ අර කෙල්ල වගේම පස්ස පැත්තෙන් පලාගෙන මෙහෙන් දාගෙන මෙහෙන් පෙන්නගෙන අර කෙලි සමාජයට යන්න. දැන් හම්බෙච්ච එකව টয়ලට් එකේ තියලා යනවා නොඑක් තැන්වල තියලා යනවා. එක්ක විසි කරලා දානවා එක්ක මරනවා මොන හරි කරනවා. ඇයි? අර රැල්ල එල්ලිලා ඉන්න ඕන. අහරෙන් පෙන්නගෙන මෙහෙන් පෙන්නගෙන ඉන්න. ඒ සංස්කෘතිය හදපු අයට තමයි මෙහි සම්පූර්ණ අගෞරවය හිමි විය යුත්තේ. මම ඍජුවම කියනවා ඒගොල්ලෝ තමයි මේකට මූලික. පෙන්වන තරමක් පෙන්වන්න ඕන වගේ ජරාම සිද්ධි. දැන් මේ ප්‍රතිඵල නෙලා ගන්න. එතකොට මේ වගේ උනන්දු කිරීමුත් කරානේ. මෙහෙම හොඳයි ලිවින් ටුගෙදර් තමයි හරියන්නේ කියලා. දැන් ඒ පැත්තට කතා කරපු අයට මෙන්න තියෙන අවස්ථාව හදා ගනිලා මේ පොඩි උන් අර. සනීපයිනේ ඕන් තියෙන බලට ගාස්තුව. ඕක තමයි ලවරු මට කියන්න තියෙන්නේ මේ රැල්ල මේ සමාජේ නතර වුණේ නැත්තම් ඊළඟට බිහි වෙන්නේ ඔන්න ඒ වගේ අම්මා තාත්තා නැති ළමයි. ඒකට හේතුවක් තියෙනවා. ඔය දෙවි භයානක තත්ත්වයක් ඉස්සරහට එනවා. දැන් අලුතෙන් එන්න ගෑනු ළමයි විශේෂයෙන් අම්මලා වෙන්න ඉන්න ඔය ළමයි කිසිම අනක් ගුණක් දන්නේ නැහැ. තරුණ කෙල්ල මොකුත් දන්නේ නැහැ. හෙළුවෙල්ලෙන් ඇවිදින එක හෙළුවෙල්ල පෙන්නන එක විතරයි. අදත් අපි අපේ හිතවත් මහත්මියකගේ උපන්දින සාදයකට අපි සහභාගී වුණා. ඒ සහභාගී වෙනකොට ඉස්සරහින් මෝටර් සයිකලයක් ගියා. අපේ කාර් එක පිටිපස්සෙන් ගියා ලහිරු එලවගෙන ගියා. අපේ කැමරා ශිල්පී මහත්තයෙකුත් ඉස්සරහා ගියා. සුදම්මයි මහයි පිටිපස්සේ ගියා. ඉතින් එතකොට කැමරා ශිල්පී මහත්තයා ඉතින් කොහෙ ගියත් ඩියුටි එනේ. ගැව පින්තූරේ. ඔන්න වැඩේ. ඉස්සරහා ගියේ දරිය නේද? අපි පොඩ පෙන්නුවද? කැමති නා. හරි ලස්සනයි. පස්සේ එළිය දාගෙන අතින් වහගෙන යනවා. මට ඉතින් බහැලා ගිහින් කියන්න දෙනවා දුවේ උඹ ওই දිග එකක් ගනින්කෝ බං අතින් වහ ගන්න ඕනේ නෑනේ ඕක කියලා. පුළුවන් වුණොත් පෙන්වන්න මොකද අපි ගැහුවේ වෙන්නන්නේ නේ. අපි වැඩසටහන අතරතුරේ දේවල් පෙන්වන්න හැබැයි ටෙලිෆෝන් මොනවද ඒවා පෙන්වන්න එපා. දත්තයන් ඒක හොඳ නෑනේ අගෞරවය කරනවානේ. වාහන නම්බරයෙන් පෙන්වන්න එපා. මෙන්න මේ තත්ත්වය ඇති කරලා තියෙනවා. එතකොට මේ අය කිසිම දෙයක් දන්නේ නැහැ. දන්නේ මොකක්ද දන්නවද? නිදහස් චින්තනය. අපි රැඩිකල් නිදහස තියෙනවා. ඕන කෙනෙක් එක්ක බුදියන්න ඕන තැනක යන්න එන්න රැය තිස්සේ ඕන එකක් කරන්න අපිට මානව අයිතිය රටේ නැති කතන්දර කියලා දහමක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. අර දරුවෝ Taman හදාගත්ත කියමු. ඒ දරුවන්ට උගන්වන්න පුළුවන්ද මේවා? මෙහෙමයි සදාචාරයේ සભ્યත්වය කියන්නේ පුතේ මේකයි. ආගම දහම කියන්නේ මේකයි. මේ විදිහට අපි ගෑනු ළමෙක් පැවිදි යුතු මේ ආකාරයෙන් පුතේ මෙන්න මේ ආකාරයෙන් වාඩි වී යුතුයි ඉදිරියේදී ඉඳනකොට ඉස්සර පොඩි ගෑනු ළමයින්ට මෙහෙම කියලා දුන්නා. හිට ගන්න මෙහෙමයි පුතේ. දන ගහන්නේ මෙහෙමයි. උඹ ගවුමක් ඇඳගෙන වාඩි වෙන්නේ මෙහෙමයි. කෙනෙක් ඉස්සරහා ඉන්නේ වාහනයකින් බහින එක මම දැක මේ මෑත කාලෙත් දාලා තියෙනවා. අද කොට කවුම් දුවලා අඳිනවනේ. වාහනෙන් බහින පිළිවෙල පාවා මේ විලි රැකගෙන. අද බහිනකොට දෝරේ දාලා තමයි බහින්නේ වාහනේ බහිනකොට. 3 wheel වල යනවා. 3 wheel කාර්යෝ ඉස්සරහින් එන එක යනවා ලයිට් කණු බදාගෙන. අර භාෂාවෙන් බෝක්කු දාන යනවා කියලා තරහ වෙන්න එපා මගේ වචන වලට. මෙන්න මේ වගේ දේවල් දන්නවා. මොකද දැන් උගන්වන්නේ නැහැ. දන්නේ නැහැ. මේ විලි සමහර අය හිතලමත් දාගෙන යනවා. ඒක නිකන් Tamanට මාකට් වෙන්න, Tamanගේ නම කියවන්න. අද එහෙමත් පිරිසක් ඉන්නවනේ. එහෙම පෙන්නගෙන මෙහෙම පෙන්නගෙන මාකටිං. එහෙමත් ඉන්නවා. මේ අය කිසිම දෙයක් මේව දන්නේ නැහැ. Tamanගේ දරුවට උගන්වයිද? නැහැ. එතකොට ඒ පරපුරෙන් පස්සේ පරපුර මොක්කුද? හෙළුවෙන් මොක්කු හරි ගිහින් තන නිදිවදින්න ආරෙන්න වෙන කිසිම දෙයක් දන්න ගෑනු දරුවෝ බිහි වෙන්නේ නැහැ. ඊළඟට ඔහේ ඉන්න
අර සමනල් වියේ ඉන්න පිරිමි දරුවෝ ඇරෙන්න වෙන කවුරුත් බිහි වෙන්නේ නැහැ. මේක තමයි අවශ්‍යතාවය. තව ජෙනරේෂන් දෙකකින් කතන්දරේ ඉවරයි. ඊට පස්සේ විනාසයි. මගෙන් කෙනෙක් ඇහුවා මේ ළඟදී පෙන්වන්නේ නේද? නෑ තාම පොඩ්ඩක් හරි තාම පොඩ්ඩකින් පෙන්නයි. බලන්න ලස්සනයි. අපිට මගදී අල්ලගෙන ගහයි දන්නේ නැහැ පෙන්නලා. හරි කොළඹ දර්ශනයක් නේ. බලන්න මේ தත්ත්වයේ ඇති වෙනකොට මගෙන් ඇහුවා අපි රට ඉස්සර මොකක් වේද කියලා. හැමෝම අහනවනේ. මොකුත් නැහැ. විනාසයි එහෙම් පිටින්ම gediya පිටින්ම. ගොඩ දාන්නේ කොහොමද කියලා. ගොඩ දාන්න තියෙන එක ක්‍රමයයි. ඒකත් තමයි සම්පූර්ණයෙන්ම රැහැල ගිහින් මුහුදට දාලා අලුත් ජෙනරේෂන් එකක් හදන එක. මේක දේව සභාවේ මම පොඩ්ඩක් වෙලාව ගන්නවා කියන්නේ. දේව සභාවේ ගත්ත තීන්දුවක්. මේක ගොඩ දාන්න බෑ කියලා සමස්තයක් වශයෙන්ම හොදා පාලු කරලා දාන්න. තීන්දුව දාගත්තා. දැන් මම කිව්වන් පස්සේ හැම තැනින්ම කියයි. කොටින්ම මම කිව්වනේ 2023 24 වෙනකන් විනාශයි රට කියලා. එතකොට කිව්වා නෑ 22න් පස්සේ අලුත් ලෝකයක් අම්මෝ කියපු જાති. දැන් මම කිව්ව එක කියනවා. මගේ වීඩියෝ බලන්න පරණේ මම කියලා තියෙනවා 2027 අවසානයේ 2028 වෙනකන් මේක සම්පූර්ණයෙන් විනාශ වෙනවා වෙනසනවා කියලා මම කියලා ඉවරයි ඔක්කොටම කලින්. දැන් හොඳට පවතිනවා කියලා කට්ටිය අහන්න මම කිව්ව එක කියාගෙන යනවා. චුට්ටක් අපිට එතන අත ගාන විතර ලොකු කරන්නේ නැත්නම් හොඳට නම්බර පෙන්නන්න බා පහලට ගන්න. වාහන නම්බර පෙන්නන්න. පේනවා ඇති. අන්න කතන්දරේ. ඕක තමයි තත්ත්වය. මෙහෙම කරගෙන අතින් වහගෙන යනවා. අපේ කැමරා ශිල්පියාට පේනවා හන්දද දන්නේ නැහැ. ඔන්න වැඩේ. එහෙම නැත්නම් කොටට ගවුමක් ඇදගෙන එනවා. රස්සාවට හරි කොහේ හරි. මොකද්ද කරන්නේ? part time job එක කරනවා. full time මොකද්ද කරන්නේ? අරක ඇදපන්කෝ රබර් වගේ මෙහෙම පහලට. ඉතින් ඇදපන්. මෙහෙම ඇදපන්. මෙහෙම ඇදපන්. තියකෝ අදින්න ඕනේ. තව අඩිපාගේ පහලට ඇදගෙන ඉවරයි. දෙයියන එක නිදාසේ ඉන්නවනේ. මෙන්න මේ වගේ ගොබ්බ සමාජයක් අද බිහි කරලා ඉවරයි. පුදුම යුද්ධයක් කරන්නේ. මම්ම දකින්න අයට කියනවා ඕක ඉතින් අදින්න බෑනේ රබර් නෙමෙයිනේ බං. දිගට නැතනම් වරින් තව අඟල් දෙකක් වැඩේ ඉවරයි. මම දන්න මට සම්බන්ධ අයට මම කියනවා. හම්බුණුත් කවුරු හරි ෆොටෝ හරි වාඩිලා හිටියොත් මම කියනවා මගේ කට යුර්ත හැමතැනම. මෙන්න මේ தත්ත්වයේ අද ඉවර කරලා තියෙන විනාශ වෙන්නයි මම ඔබට කියාගෙන ආපු කතාව මා කියන්නම්. දේව සභාවේ ගත්ත තීන්දුව තමයි මේක ගොඩ දාන්න බෑ කියන එක. ඉන්දුනීසියාවෙන් කොටසක් මාලදීන සම්පූර්ණයෙන්ම බාලි අයිලන්ඩ්ස්. එතකොට මුළු ලංකාවම සම්පූර්ණම මීටර් 80ක්. උස හිතන්න සම්පූර්ණ රළකින් මේක සම්පූර්ණයෙන්ම හොදලා ඉවර කරලා දාලා ඊළඟ ජෙනරේෂන් එක පටන් ගන්න. එතකොට ඊට කලින් අවශ්‍ය අය දහම යොදවලා එතකොට මරණයෙන් පස්සේ අය උසස් ආත්මිකට යනවා. හැබැයි සියලු දෙනාම යනවා. ඔබ අපි ඔක්කොම යනවා. හැබැයි අර හිටපු කීප දෙනා හරි තන හිටපු කීප දෙනා ගැලවෙන එහෙමනේ ලෝක විනාශෙත් අවසානයේදී ගැලවෙන්නේ. ඒ විදිහට තීන්දුව తీරන ගත්තාම සමහර දෙවිවරු එතන විරුද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ සලකුණු මේ භූමියේ තියෙනවා ඒවා විනාශ වෙන එක දහමට හොඳ නැහැ කියලා. එතකොට ඊළඟට ගත්ත තීන්දුව තමයි මහා භද්‍රකාලි මෑණියෝ ඒ තීන්දුව පෙන්ඩිං තිබ්බා. ඒ කියන්නේ తాවකාලිකව නවත්තන්න අවසරයක් ගත්තා විෂ්ණු දේවිය ප්‍රදාන දේව මණ්ඩලයෙන්. මොකද්ද? තව පොඩ්ඩක් chance දෙන්න මේ දිවි වෙන යම් තරමකට හරි ගොඩ දාලා දෙන්නම්. ඔය මාළු මරණය මෙහෙම ලෝකෙම පොඩ්ඩක් නවත්තලා දෙන්නම් කියලා. මස් මාළු නවත්තලා දෙන්නම් කියලා. ඒ අනුව අපිත් ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා අපි ආපු කාර්යය අපි කරගෙන යනවා. දැනටත් මේ ව්‍යසනේ නවත්තලා යම් මට්ටමකින් ඔය රළ නවත්තන්න. සමහරට ඒක ගැන යම් දැනුමක් ඇති ඇත්ත වෙන්නේ නැති වෙ කියන්නේ විශාල සුනාමියක් එනවා කියලා. මම ඒ ගැන දන්නේ නැහැ. මම දකින්න අන්තර්ජාලයේ තියෙනවා. සමහරට යම් යම් ඥාන සිද්ධි පණිවිඩ එම් තියෙන්න පුළුවන්. මම හැමෝම බොරුකාරයෝ කියලා කවදාවත් කියන්නේ නැහැ. යම් යම් ශක්ති බල තියෙන්නේ මට විතරක් නෙවෙයිනේ. තව ඕන තරම් විශ්වයෙන් පණිවිඩ එන අය ඉන්න පුළුවන්. විශ්වයෙන් නෙමෙයි දෙවිවරුන්ගෙන් පණිවිඩ එන අය ඉන්න පුළුවන්. නොඑක ආකාරයෙන් දැනුවත් වෙන අය ඉන්න පුළුවන්. ජ්‍යොතිෂය හරහා නැත්නම් වෙනත් ක්‍රම වලින් අංක ක්‍රම වලින් මේ ව්‍යසන දකින්න අය ඉන්න පුළුවන්. එතකොට එහෙම කියනවත් දන්නේ නැහැ. මා දන්නා දේ මා කියන්නේ මේක තාමත් තියෙන්නේ ස්ථිර නොවි. හැබැයි කවදා හරි දවසක මේ වලක්වාගෙන මේ දහමට සෙනග යොමු කරන අය කොයිලේ හරි කිව්වොත් මේක කරන්න බෑ මුන් ටික විනාශම කරනවා මේක කියලා එදාට වැඩේ ඉවරයි. ඒ ඩියුටි එක අපි ඇතුළු අය ඩියුටියෙන් ඉවත් වෙච්ච දවසට වැඩේ ඉවරයි. මේක තමයි මේ සිද්ධ වෙන්නේ. මේ වගේ දේවල් කරන්න පටන් ගත්තේ ඔය එකකේ කීප දෙනෙක් හිටියා නිකන් අමුතුම જાතියේ සෙට් එකක්. මානව අයිතිය තියෙන්න ඕන ගෑනු ළමෙන් නිදාසේ යන්න තියෙනවා කියලා. මං ඊටාම ආදරෙන් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් කියනවා ඔබතුමාලාට මෙයාලට අම්මා තාත්තා කෙනෙක් හොයාගන්න බැරි වුණොත් අන්න අර ඒ රැඩිකල් මත දරපු අයට බාර දෙන්න හොදාගන්න මේ තියෙන ලියුම් ටුගෙදර් වල ප්‍රතිඵල ටික කියලා මං ආදරෙන් ඉල්ලීමක් කරනවා. වෙන මොකද්ද කියන්නේ?
ඒක ප්‍රශ්නෙට අපි ගොඩක් වෙලා ගත්තා. නමුත් ඒක වැදගත් ප්‍රශ්නයක්.